සුබ දවසක්. ඔයාලයි දැක්කේ මේ DJI Neo drone එකෙන් මං ගත්ත වීඩියෝස් කීපයක්. මේ drone එක අරන් මම දැනට අවුරුද්දක් විතර වෙනවා. drone එක විතරයි මම purchase කරේ. මේකට මම remote control එකක් තාම connect කරලා නැහැ. mobile phone එකෙන් තමයි මේක control කරේ මේ වෙනකම්. දැනට අවුරුද්දක් මන් ළඟ මේ drone එක තියෙනවා. DJI app එකට ගියොත් guys අපිට බලා ගන්න පුළුවන් මේ drone එක මම දැන් පැය 3යි මිනිත්තු 11ක් ටෝටල් ෆ්ලයි කරලා තියෙනවා. කිලෝමීටර් 5.7ක් සම්පූර්ණ මේ විදි ෆ්ලයි කරලා තියෙනවා. ඒ වගේම ෆ්ලයිට් 165ක්. ඒ කියන්නේ ටේක් ඔෆ් සහ ලෑන්ඩින් 165ක් කරලා තියෙනවා. ඊට පස්සේ guys මේකේ තව දෙයක් බලා ගන්න පුළුවන් මේ මෝ වලට කියපුවාම අපිට ඩේට් එකත් එක්ක සම්පූර්ණ අපි ෆ්ලයි කරපු කිලෝමීටර්ස් ගාන, ෆ්ලයි කරපු ලොකේෂන් එක සහ ඩ්‍රෝන් එක ෆ්ලයි කරපු ඒරියා එක ලස්සන්න මේක අපිට පෙන්නනවා. මෙන්න මේ ඒරියා එකේ මේ විදිහට ගියේ කියලා. හරි guys, ඒ වගේම 2026ට ගැලපෙනවද මේ ඩ්‍රෝන් එක? මේකේ හොඳක් තියෙනවා, ඩ්‍රෝන් එකේ නරකක් තියෙනවා. හොඳ සහ නරක දෙකම අද මේ වීඩියෝෙන් අපි කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Unboxing, DIY, gadget testing, tech experiments, creative builds, tech reviews, entertainment on Dinesh Decode. හරි guys, අපි නරක පැත්තට කලින් මේකේ හොඳ පැත්ත අපි ඉස්සෙල්ලා කතා කරමු. මේක guys පුරුදු වෙන කෙනෙකුට නම් මේ ඩ්‍රෝන් එක ඉතාමත්ම වටිනවා. ලේසියෙන්ම ඉක්මනින්ම ඩ්‍රෝන් පුරුදු වෙන්න පුළුවන්. මෙන්න මේ ඩ්‍රෝන් එකෙන්. මේ ඩ්‍රෝන් එක guys light weight, gram 135ක් වගේ තමයි බර තියෙන්නේ. මේක ගොඩක්ම තියෙන වාසිය තමයි guys මේකේ palm control තියෙනවා. take off කරද්දි සහ land කරද්දි අතේ තියාගෙන අපිට මේක take off සහ land කරන්න පුළුවන්. මේකේ තියෙන propeller guards නිසා propeller වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. කොහේ හරි ගහක හරි කොහේ හරි අත්තක හරි වැදුනොත් මම fly කරද්දි තුන් පාරක් විතර මේක drone එක බීමට වැටිලා තියෙනවා. නමුත් මොකුත් උනේ නැහැ. සාමාන්‍ය උස් වලින් තමයි වැටිලා තියෙන්නේ. එක පාරක් වටනවා ගහක අත්තක වැටිලා ඊට පස්සේ ගෙදර ඇතුලේ ෆ්ලයි කරන්න ගිහිල්ලා උඩ සිවිලින් එකේ වැදිලා එහෙම බීමට වැටුණා. නමුත් කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. තාම හොඳට වැඩ කරනවා ඩ්‍රෝන් එක. ඊට පස්සේ guys මෙන්න මේ ඉස්සරහා තියෙන බටන් එකෙන් මෙන්න මෙතන තියෙන AI tracking වලින් වැඩ කරන අපිට modes ටික දාගන්න පුළුවන්. කිසිම control එකක් remote control එකක් නැතුව ඩ්‍රෝන් එක විතරක් අපිට තියෙනවා නම් අපිට ලස්සන shots ටිකක් ගන්න පුළුවන්. මම එක shot එකක් දැන් ගත් එකක් පෙන්නන්නම්. 10 meters. Droning. 3, 2, 1. හරි guys, දැන් මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන DJI Neo drone එකෙන් drone එකේ ප්‍රොපෙලර් වල ශබ්දයක්වත් ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ ෆෝන් එකේ මයික් එකෙන් තමයි voice එක රෙකෝඩ් වෙන්නේ. විශ්වාස කරන්න අමාරුයිද? එහෙනම් බලමු. මේකේ තියෙන තවත් වාසියක් තමයි guys මේ drone එක ගොඩක් පොඩි. මෙන්න මේ අතේ size එකට වගේ තමයි drone එක තියෙන්නේ. ඒ වගේම වීඩියෝ ගැන කතා කරද්දී guys 4K 30 frames දක්වා වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. 1080p 60 frames දක්වා වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. vertical horizontal දෙකටම වීඩියෝ අපිට මේකෙන් රෙකෝඩ් කරන්න පුළුවන්. බැටරි එක ගැන කතා කරද්දී guys විනාඩි 15ක් වගේ අපිට මේ බැටරි එකකින් fly කරන්න පුළුවන්. දැනට මම ළඟ අවුරුද්දක් විතර පාවිච්චි කරත් තාම බැටරි එක වීක් වෙලා නැහැ. තාම මිනිත්තු 15ක් වගේ ලස්සනට fly කරන්න පුළුවන් මේ drone එක. හොඳ වගේම නරකත් අපි පොඩ්ඩක් මේ ගැන කතා කරමු. මේකේ ගොඩක්ම තියෙන කවුලක් තමයි guys මේක low light වල perform කරනවා මදි. ඒ කියන්නේ night flying වගේ කරනවා නම් කරන්න ඇත්තටම අමාරු guys මේකෙන්. ඒ කියන්නේ light අඩු වැඩි වෙද්දි මේ drone එක auto land කරනවා. මම ඒ ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා. short වීඩියෝ එකක් මම එකක් දාන්නම් description එකේ link එක. ඊට අමතරව guys මේකේ එනවා wind warning. මේ කියන්නේ බීච් සයිඩ් එකට වගේ ලොකු හුලං තියෙන තැන් වලට යද්දි
මේක අන්ස්ටේබල් වෙනවා ඩ්‍රෝන් එක පොඩි නිසා. ඒවගේම තම ගයිස් මේක ඔබ්ස්ටිකල් අවඩන්ස් නෑ කියන්නේ සෙන්සර්ස් නෑ එකන් කොහර ගහකාරි බිල්ඩින් එකහරි වදින්න ඇද්දී අලු ඩ්‍රෝන්ස් ගයිස් ගිහිල්ල ඔටෝ නතරෙනවා මේක එහෙම නතර වෙන්නේ නෑ ගයිස් අපි කන්ට්‍රෝල් එකෙන් නතර කරගත්තොත් තමා නැත්තම් වැදිලා ඩැමේජ් වෙන්න පුළුවන් ඩ්‍රෝන් එකට. ඊට පස්සේ ගයිස් බැටරි ලයිෆ් එක තියෙන්නේ මිනිත්තු 15ක් විතර. එච්චරම ලොකු අවුලක් නෙමෙයි ගයිස්. බැටරි දෙකක් තුනක් පාවිච්චි කරා නම් අපිට පැය භාගයක් විනාඩි 45ක් විතර ලේසියෙන්ම ෆ්ලයි කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. අද වීඩියෝ එකෙන් කතා කරේ ගයිස් DJI Neo එක 2026ට හොඳයිද කියලා. මේකේ හොඳ සහ නරක දෙකම මම අද කතා කරා වීඩියෝ එකෙන්. මම නම් ගයිස් 2026ටත් මේක රෙකමන්ඩ් කරනවා කිසිම අවුලක් නැහැ. මේ ඩ්‍රෝන් එක මොකද හිතන්න ඔයාලා නියෝ එක ගැන පාලින් කමෙන්ට් එකක් දාන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්. ගිහින් එන්න.